ආයෝල් ලොකු කාලෙකට පස්සේ ලොකු කියන්නේ පොඩි කාලෙකට පස්සේ මම ආයෙමත් කන්ටෙන්ට් කරන්න පටන් ගත්තා. මම මේ වීඩියෝ එකේ කියන්නේ මම දැන් මොනවද කරන්නේ සහ මම කොහොමද ඔයාලට කන්ටෙන්ට්ස් අරන් ඉන්නේ කියන එක. මගේ ප්ලෑන් එක මොකක්ද කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඒතකොට ඔයාලට අයිඩියා එකක් තියෙනවා මම කොයි විදිහට තමයි කොයි විදිහටද එඩිට් කරන්න කියලා. පළවෙනි දේ තමයි මම පොයින්ට්ස් 3කට හැදුවා. එතකොට ඔයාලට තේරුම් ගන්න ලේසි මාත් එක්ක වැඩ කරලා කියන්නේ. මම අවුරුදු 4ක් තිස්සේ මේ වීඩියෝස් කරා ඔයාලට උගන්වන දේවල් කරා. ඒතර මාත් එක්ක වැඩ කරපු අය දන්නවා මම මේ වගේ පොයින්ට්ස් හදලා තමයි ඔයාලට කියලා දෙන්නේ මේ. මොකද එතකොට ඔයාලට තේරුම් ගන්න ලේසියි. එතකොට නිකම් මම කියාගෙන යනවට වැඩිය දෙයක් ඔලුවට යනවා. ඒ නිසා තමයි මේ වගේ පොයින්ට්ස් හදලා හිමීට කෙටියෙන් පැහැදිලි කරන්නේ. එතකොට මේක මේ ලෙක්චර් එකක් නොවුනත් මේ මම කියන්නේ ඔයාලා මේ දේවලුත් හොඳට ඔලුවට ගන්න ඕන නිසා. හරි. පළවෙනි දේ career එකයි contents. It was videos and playlists, support and classes. career and contents කිව්වොත් career එකේ මම undergrad ඒ කියන්නේ මම බැචලර් එක කරේ ස්ලිට් එකේ. එතකොට දැන් මම ග්‍රැජුවේට් වුණේ සෙප්තැම්බර් වල. මම දැන් වර්ක් කරන්නේ යුනිවර්සිටි ඔෆ් මොරටුව ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට ඉංජිනේරින් ෆැකල්ටි එක යටතේ තියෙන කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකේ තමයි මම වැඩ කරන්නේ. එතකොට ඔව් ඒක තමයි මගේ කරියර් එක. ඊට පස්සේ දැන් මම කන්ටෙන්ට් කරනකොට මේ කිසිම යුනිවර්සිටි එකක කිසිම රිසෝසස් එකක් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ දේවල් මගෙන් එක්ස්පෙක්ට් කරන්නත් එපා. මම මගේම ඩොකියුමන්ට් එකක් හදාගෙන තමයි දැන් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ කරන්න. ඒ වගේම මම දැනටමත් වැඩ පටන් ඒ කියන්නේ වීඩියෝස් කීපයක්ම කරලා තියෙන්නේ. ඔයාලට ලැන්ග්වේජස් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ප්‍රැක්ටිස් කරලා තමයි මම ඊටුරට යන්නේ. ඒතකොට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් කියන්නේ හරිම කොමන් දෙයක්. කොමන් ස්කිල් නොලෙජ් එකක්. ඒ කියන්නේ ඒක තියෙන්න ඕන නොලෙජ් එකක්. ඒ නිසා එතනින් මම පටන් අරගෙන තමයි ඉස්සරහට යන්නේ. ඒ තමයි මගේ කරියර් සහ කන්ටෙන්ට්ස් තියෙන්නේ. කන්ටෙන්ට් සහ ඒතකොට මේ යුනිවර්සිටි දෙකෙන් කිසිම දෙයක් ඉන්වෝල්ව් වෙන්නේ නැහැ මගේ ඉස්සරහට තියෙන කන්ටෙන්ට්ස් වලට. හරි. ඊට පස්සේ වීඩියෝස් ඇන්ඩ් ප්ලේලිස්ට්. ඔයාලා දන්නවා මම කලින් කියන්නේ මම බ්‍රේක් එක ගන්න කලින් මම පොඩි විවේක ගත්තත් මාස කිහිපයක්. ඊට කලින් සෙමෙස්ටර් වයිස් තමයි මගේ ප්ලේලිස්ට් තිබ්බේ. ඒක තමයි මොකද මම අන්ඩර්ග්‍රැජුවේට් හිටියේ ඒ කාලේ. ඒක මට තේරුණු විදිහට ඒක තමයි ලේසිම විදිය කියලා මම හිතුවේ ඒ කාලේ. හැබැයි ඒක හරියන්නේ නැහැ. දැන් මම හිතාගෙන ඉන්නේ ප්ලෑන් කරගෙන ඉන්නේ ටොපික් වයිස් කරනවා කියලා. ඒ කියන්නේ මම එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් එහෙම Java ගන්නන්න පටන් ගන්නවා කියනකො. එතකොට ප්ලේලිස්ට් එකේ නම Java Programming Language. එතකොට ඔයාලට ඕනේ Java ඉගෙන ගන්න නම් ඔයා කෙලින්ම යන්න ඕනේ මගේ channel එකේ playlist වලට ගිහලා Java වලට ගිහලා ඒ playlist එක go through කරන්න ඒ තියෙන order එකට. මොකද මම order එකත් හරියටම හදනවා. ඔයාලට අර play all දීලා ඔක්කොම එකපාර refer කරන්න පුළුවන් වෙන්න. මාත් එක වැඩ කරපු අය නම් දන්නවා මම කොහොමද මේ දේවල් කරන්නේ කියලා. මේ කොහොමද ඒ organize කරන්නේ කියලා. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඒ විදිහට තමයි කරන්නේ. අනිත් දේ තමයි මම ගොඩාක් undergraduate කාලේ රිපීට් තිබ්බාට තමයි ගොඩාක් ඉගෙනුවේ. ඒ කියන්නේ සරල පොඩිම කරුණ ඉඳන් පැහැදිලි කරන ගමන් තමයි කරේ. එතකොට දන්නේම නැති ළමයට පුළුවන් වෙන්න තමයි මම උගන්වන්නේ. ඒ නිසා ඔයාලට සමාන දැනුමක් තියෙනවා නම් ඊට වැඩි ෆාස්ට් ඒ කියන්නේ ෆාස්ට් උගන්වන මොකක් හරි ඊට වැඩි ඇඩ්වාන්ස් දෙයකට ඔයාලට උගන්වන තැනකින් ඒක ඉගෙන ගන්න පුළුවන්. මම කතා කරන්නේ ගොඩාක් තේරුමක් නැති දැන් මම කමෙන්ට්ස් ටිකක් ගත්තා ස්ක්‍රීන්ෂොට් ටිකක් මම කලින් වීඩියෝස් වල තිබ්බා. ඒවල මේ ඒ ළමයි කියන්නේ තේරුනේ කියන්නේ ඒක වෙන්නේ මොකද්ද කියන එක තේරුනේ මගේ වීඩියෝස් වලින් කියලා තමයි ගොඩක් අය කමෙන්ට්ස් කරලා තිබ්බේ. ඒ නිසා සරලව කියලා දෙනවා. ඔයාලට පුළුවන් ප්ලේලිස්ට් එකට ගිහලා ප්ලේලිස්ට් එක මේ රිෆර් කරන ගමන් ඔයාලට ඉගෙන ගන්න. ඒ විදිහට තමයි වීඩියෝස් ප්ලේලිස්ට් කරන්නේ. ඒ වීඩියෝස් ගැන කතා කරොත් වීඩියෝස් මම මේ දැනට කැටගරි 4ක් ගැන හිතලා තියෙනවා.
ඒකේ පළවෙනි එක තමයි programming languages කියන්නේ. එතකොට ඒකට මම HTML, CSS, PHP කියන එක එකටම යනවා. ඊට පස්සේ Java, Kotlin, Flutter, React Native ඒ ටිකෙන් බේසික් ටික මම අන්ඩර්ග්‍රැජුවේට් කාලේ වුණත් මම උගන්වනකොට තේරුම් ගත්ත දෙයක් තමයි ඕනම ළමයට මුල් ටික හරියට සරලව ඉගෙනුවට පස්සේ එයාලා ඉතුරු ටික ඔක්කොම කරගෙන යනවා. ඒ නිසා මුල් ටික හැම ප්‍රෝග්‍රෑමින් මේකකම මම අනිවාර්යෙන් දැන් මම කියපු ඒවල මුල් ටික ඉක්මනටම අප්ලෝඩ් කරගෙන යනවා. බේසික් ටික අප්ලෝඩ් කරගෙන ගිහලා ඊට පස්සේ තමයි මම මේ ඇඩ්වාන්ස් මේ වීඩියෝස් ටික කරන්නේ. මොකද බේසික් ලෙවල් එක ඉගෙන ගත්ත ළමයි කයි ඇඩ්වාන්ස් ලෙවල් එකටම යනකම් අපෙන් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. එයාලා සෙල්ෆ් ස්ටඩි කරනවා. සෙල්ෆ් ස්ටඩි කියන්නේ යාළුවට පුළුවන් එතනින් එහාට කරගෙන යන්න. එතකන් පොඩ්ඩක් සරලව උගන්වන එක තමයි මම කරන්නේ. එතකොට මේ පළවෙනි කැටගරි එක තමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ්. අර ලැන්ග්වේජස් ඉන්ක්ලූඩ් වෙනවා. අනිත් ලැන්ග්වේජස් ගැන මම චුට්ටක් බලන්නම් ඊට ඉවර කරලා. දෙවෙනි එක තමයි ගයිඩ් කරන එක. දැන් ගොඩාක් මං ඉස්සර වැකේෂන්ස් කාලේ වැකේෂන් කාලේ මම ගොඩක් ජූනියර්ස් වලට කිව්වා මේ වැකේෂන් එකේ මේ දේවල් කරන්න, මේ වැකේෂන් එකේ මේ දේවල් කරන්න. ඒ කියන්නේ අපි අර ඩිග්‍රීකට අමතරව අපි බාහිරින් ඉගෙන ගන්න ඕන දේවල් මම ටිකක් හොයලා බලලා මම කරන දේවලුත් කිව්වා. ඊට පස්සේ දැන් දැන් හිතන්නකෝ මම හිටියේ ක්ලවුඩ් පැත්තේ. කලින්ම හිටියේ මම සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් මේ ඉන්ටර්න් එකක. ඒතකොට මම ඒකේ අදාළ මම දැනගත්ත කෝසස් රිසෝසස් ඔක්කොම ටික වෙනම සමරි කරලා මම අනිත් ළමයින්ටත් දුන්නා. මේවා ටිකත් බලන්න ඒක ඉන්ඩස්ට්‍රි එකේදී ඕන වෙනවා කියලා. ඊට පස්සේ මම ක්ලවුඩ් පැත්තට වර්ක් කරා. ඒ ක්ලවුඩ් පැත්තේ වර්ක් කරනකොට ඒකේ අර සර්ටිෆිකේෂන්ස් තව කෝසස් ඒ දේවලුත් මම ඒ ළමයි අතරට දුන්නා වෙකේෂන්ස් වලදී try කරන්න කියලා. ඒව මම එහෙම අර එච්චර ඒ කාලේ මම ඕගනයිස් කරේ නෑ මේ දේවල් මේ කට්ටිය මෙහෙම කියලා. එයාලටම රිසර්ච් කරගන්න මේ දේවල් තියෙනවා කියලා කියන එක විතරයි කරේ. හැබැයි මම දැන් මේ වීඩියෝස් මම දැන් පටන් ගත්ත එකේ ප්ලෑන් කරගෙන ඉන්නවා. කැටගරි 2 විදිහට ඔයාලට හරියටම ගයිඩන්ස් එක දෙන්න. ඔයා ක්ලවුඩ් කම්පියුටිං කරන්න කැමති නම් ක්ලවුඩ් Azure AWS වගේ මේ ප්ලැට්ෆෝම් එකකින් ඉගෙන ගන්න කැමති නම් ඒවට සර්ටිෆිකේෂන් මොනවද ඒව මොනවද කියලාත් එක්ස්ප්ලেইন කරන්න ඒ කැටගරි එකෙන් මම කරනවා. ඒවම QA ඉන්ජිනියර්ස්ලාට මොනවද රිෆර් කරන්න ඕන ඇඩිෂනල් මේ කෝසස් ඊට පස්සේ ඒකත් සර්ටිෆිකේෂන්ස් තියෙනවා. ඒවා ගැන කියන්න මම දන්නේ නැති සමහර දේවල් මම ඒ ස්පෙෂලයිස් කෙනෙක්ගෙන් අහලා හරි නැත්නම් එයාව ජොයින් කරගෙන හරි ඔයාලට එක්ස්ප්ලেইন කරන්න. කැටගරි 2 එකේ. කැටගරි 3 එක තමයි දැන් ඉන්ටර්න්ස් නැති ප්‍රශ්න ගොඩාක් තියෙනවනේ. දැන් ඉන්ටර්න්ස් නැති ප්‍රශ්නේ ජොබ් ප්‍රශ්නේ ටිකක් ලොකුවටම තියෙනවා. එතකොට ඔයාලට ඉන්කම් එකක් ගන්න පුළුවන් අනිත් දේවල්. ඔයාලා දන්නවා සෝෂල් මීඩියා වලින් හම්බ කරන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රීලාන්සින් කරන්න පුළුවන්. ඒ වගේ අර තියෙනවනේ පැති. ඒ පැති වලින් කොහොමද හරියට කරන්න පුළුවන් කියලා ඒ වල ඉන්න එක්ස්පර්ට් ළඟින් මගේ තියෙන කනෙක්ෂන් වලින් මම කතා කරලා ඔයාලගේ ලෙවල් එකෙන් කොහොම හරි සපෝට් එකක් දෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට අපි බලමු ඉස්සරහට කොහොමද ඒ ඔක්කොම කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඊළඟට ඒ විදිහට තමයි මම දැනට වීඩියෝස් කරනවා කියලා ඩිසයිඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒවට අදාළ ප්ලේලිස්ට් එකේ හරිම ඕඩර් එකට තියෙනවා. ඔයාලට කිසිම මේ ඒ කියන්නේ දැන් මම ඉගෙන ගන්න කාලෙත් සමහර අයගේ මේ මම රිෆර් කරපු channel වල ප්ලේලිස්ට් එකේ හරි ඕඩර් එකට නැහැ. ඒකට හරි අමාරුයි මුලදී පටන් ගන්නම ස්ටුඩන්ට් කෙනෙක්ට. ඒක මම අත්දැකීම දන්න නිසා ගොඩක් වෙලාවට මම හැම වෙලාවෙම ඒ ප්ලේලිස්ට් එක ඕඩර් එකට හදලම තමයි තියන්නේ. ඒතර ඔයාලට ඊසි ඇවිල්ලා ඒක රිෆර් කරලා ඉගෙන ගන්න පුළුවන්. මොකද මුලින්ම අවුල් කරගත්තොත් ඒක ටිකක් අමාරුයි මේ ලියාගෙන ඒක ක්ලියර් කරගන්න. හරි. ඒ පොයින්ට් එකත් හරි. ඊට පස්සේ සපෝට් සෙෂන්ස් ඇන්ඩ් ක්ලාසස්. කලින් නම් මම සපෝට් සෙෂන්ස් කරේ
ස්ටඩන්ස්ලා ජූනියස් ඒ කල ජූනියස්ලා මට ඊමේල් එකක් දානවා නැත්තම් වටස මැසිච්ච එකක් දානවා අක මේ මොඩියල එක මේටික මට තේරෙන්න පුළුවන්ද කරන්න අන්න ඒ වගේ තොර මට තියෙන ටයිම් එකක් කියලා ඒ වගේ පොඩි කාලයක් තියල තමයි මං යාලට සපෝට් එක දුන්නේ ඒ කාලේ කරේ මං සපෝට් කරන එක මිසක් ක්ලාසස් කරේ නැහැ හැබැයි දැන් මම හිතාගෙන ඉන්නවා ඒ කියන්නේ එහෙම උදව්වක් ඕන අයට ක්ලාස් කරන්න ඒ කියන්නේ ඔෆිෂියල් විදිහටම ක්ලාස් කරන්න ඒ ක්ලාස් කරන එකේ කොයි වෙලාවටද එහෙම තාම මම ඩිසයිඩ් කරේ නෑ හිතනවා දැන් ඔයාට Javaම ගමුකෝ Java ප්‍රෝග්‍රෑම් එක තේරෙන්නේ නෑ ඔයාගේ Java මොඩියුල් එකත් රිපීට් වෙලා නම් මට පොඩ්ඩක් ඊමේල් එකක් දාන්න මං ඊමේල් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඒකට ඊමේල් එකක් දාන්න මට මේ Java චුට්ටක් අමාරුයි ඔයා ටයිම් එකක් දෙන්න පුළුවන්ද කියලා. ඒ දානකොට අනිවාර්යෙන් ඔයාගේ නමයි ඔයාට කොච්චර කාලයක් දැන් මේක ඉගෙන ගන්න තියෙනවද? හිතන්නකෝ හරි ඊළඟ මාසේ මැද වගේ වෙනකොට ෆයිනල් එක්සෑම්ස් තියෙනවා කියලා. එතකොට ඔයා ඉන්නේ ඊට කලින් මාසේ නම් කියන්නේ ඔත් හිතන් ජනවාරි මැද ඔයාට මේ ෆයිනල් එක්සෑම් කියලා. එතකොට දැන් අපි ඉන්නේ මේ දෙසැම්බර් මැද. අද දෙසැම්බර් 11. එතකොට ඔයාලා මාසයක් තියෙනවා ඒකට රෙඩි වෙන්න. ඒ මාසෙන් ඊට පස්සේ කන්ටැක්ට් නම්බර් එකයි මට ඊමේල් එකෙන් දාන්න. එතකොට මම ඔයාලට කතා කරනවා. අනිවාර්යෙන්ම මම දවසක් ඇතුළත ඊමේල් වලට රිප්ලයි කරනවා. මෙච්චර කාලයකට මම එහෙම රිප්ලයි නොකර ඉතල නැහැ. එක පොඩි පීරියඩ් එකකට විතර මම රිප්ලයි කරේ නැහැ කාටවත්. ඊට අමතරව මම හැමෝටම පැය 24ක් ඇතුළත රිප්ලයි කරා. අනිත් දේ තමයි දැන් ක්ලාසස් කරනවා නම් මම දැනට ඩිසයිඩ් කරන් ඉන්නේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් ඉන්ඩිවිජුවල් ක්ලාසස් ඊට පස්සේ මෙම්බර්ස්ලා 4 දෙනෙක්ගේ ගෲප් ක්ලාස් එකක් සහ මෙම්බර්ස්ලා 10 දෙනෙක් ඉන්න ගෲප් ක්ලාස් විදිය තමයි ගන්න කියලා. ඒ කියන්නේ ඔයාලා යාළුවෝ 4 දෙනෙක් එකතු වෙලා මට මේල් එකක් දාන්න අකි මේ හිතනවා SQL තේරෙන්නේ නැහැ කියලා. SQL ටික පොඩ්ඩක් මේ සපෝට් එකක් දෙන්න පුළුවන්ද කියලා මට මේල් එකක් දාන්න. ඒතර 4 දෙනෙක් එකතු වෙලා නම් ඉන්නේ. එකතු වෙලා එහෙම මෙල දැම්මොත් මටත් ලේසි ඔයාලට උගන්වන්න. ඔයාලටත් ගොඩක් ලේසි 4 දෙනෙක් මෙහෙම එකතු වෙලා ඒතකොට ඩිස්කෂන් එකක් එතන වෙනවනේ. ඔයාලගේ ඔළුවට යනවත් වැඩි. ඒසොට 4 දෙනෙක් ඉන්න ගෲප් එකක් හදාගෙන හරි එහෙම මට කියන්න. නැත්තම් 10 දෙනෙක් ඉන්න ගෲප් එකක් හදාගෙන 10 දෙනෙක් ඉන්නවා නම් එහෙමත් හොඳයි. අර ඊට අමතර ගණන් එනකොට මටත් පොඩ්ඩක් මැනේජ් කරන්න අමාරුයි. ඒ කියන්නේ අපි හැමෝගෙම එකම ගණන් ගන්න නැහැ. මම ගන්න නැහැ. සාමාන්‍යයෙන් මම ඉස්සර සල්ලි ගත්තෙත් නැහැ කිසිම දෙයකට. දැන් මම ඒක ඔෆිෂියලි කරන්න හිතන් ඉන්න නිසා මේ මම දැනට හිතන් ඉන්නේ ඉන්ඩිවිජුවල් ක්ලාස් මෙම්බර්ස්ලා 4 දෙනෙක් ඉන්න ක්ලාස් එක මෙම්බර්ස්ලා 10 දෙනෙක් ඉන්න ගෲප් ක්ලාසස් විදිහට තමයි මේ බාර ගන්න කියලා. ඒ නිසා චුට්ටක් ඒ ගැන බලන්න ඔයාලා. ඔයාලට යාළුවෝ හොයාගන්න පුළුවන් නම් එහෙමයි. නැත්නම් මට කෝකටත් මේල් එකක් දාන්නකෝ ඔයාලගේ විස්තර කියලා. අ හරි. ඒ ටික තමයි දැනට කියන්න ඕනේ වුණේ. ඒතකොට මම මේ වීඩියෝ එකෙන් පස්සේ කලින් වගේම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් බේස් කරලා වීඩියෝස් කරගෙන යනවා. ඒවල වීඩියෝස් ටික ප්ලේලිස්ට් වලට වෙන් කරලා ඒක ඕඩර් එකට හදලා තියන්න. දැන් මට කියන්න තියෙන්නේ මට නිකන් රෙඩ් නෝටිස් එකක් දෙන්න තියෙනවා. මම දන්නවා දැන් ගොඩක් අය ගාව මගේ නම්බර් එක තියෙනවා. මොකද මගේ දැන් කන්ටැක්ට් එකේ 1000 ප්ලස් තියෙනවා නම්බර්ස් විතරක්ම. මම සේව් කරපු අය. එතකොට මම හිතන්නේ මගේ නම්බර් එක ඇති ඊටත් වැඩිය ගොඩක් අය ගාව. ඒ නිසා දැන් ඔයාලා රික්වෙස්ට් කරනවා නම් WhatsApp කෝල් ගන්න එපා. මොකද මමත් යුනිවර්සිටි එකේ ඉන්නේ. ඒතර හැම වෙලාවෙම කෝල් ආන්සර් කරන්න බෑ. ඒක මට ඩිස්ටර්බ්. මෙතන ඔයාලට ඒක තේරෙනවා. ඒ නිසා මේල් එකක් දාන්න WhatsApp නම්බර් එක තිබ්බත් මේල් එකක් දාන්න. එතකොට මට දවසෙන් පොඩි වෙලාවක් වෙන් කරලා මේල් ටික බලලා රිප්ලයි කරලා ඒක මැනේජ් කරගන්න පුළුවන්. ඔයාලා WhatsApp දාන්න හරි වෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකින් පාවිච්චි කරලා මාව රීච් කරන්න හැදුවොත් මේක මට ඩිස්ටර්බ් වෙනවා. ඒ නිසා මම හිතනවා ඔයාලට ඒක තේරෙනවා ඇති කියලා. ඒ නිසා ඊමේල් එකක්ම දාන්න. දාලා විස්තරේ කියන්න මං ගැන දන්න අය දන්නවා මට පුළුවන් උපරිම ඔයාලට උදව් කරනවා. උදව් නොකර ඉඳලා නෑ මෙච්චර කාලයකට. ඒ ටික තමයි මේ වීඩියෝ එකේ නම් කියන්න ඕන උනේ. ඒ වගේම මම අසයින්මන්ට් කරන්නේ සල්ලි වලට.
මම ප්‍රොජෙක්ට් කරන්නෙත් නෑ සල්ලි වලට. ඒ වගේ දේවල් කරන්නේ නෑ. ඔයාලට ගයිඩ් කරන එක කරනවා. ඔයාලට කරන්න කොහොමද කියන එක කියලා දෙනවා එක විතරයි කරන්නේ. ඒ ටික තමයි දැනට කියන්න උනේ. මම එහෙනම් ඊළඟ වීඩියෝස් ටිකත් ඉක්මනට ඉක්මනට කරපු වීඩියෝස් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් අප්ලෝඩ් කරන්නම්. ඊට පස්සේ ඉක්මනට මම පුළුවන් තරම් ඉක්මනට ওই වීඩියෝස් ටික කරනවා. අනිත් දේ තමයි ඔයාලා හිතනකෝ මම දැන් හිතන් ඉන්නේ පළවෙනියටම HTML CSS වලින් කරනවා පටන් ගන්නවා කියලා. ඔයාලගේ වෙන රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් කියන්න. ඊට අමතරව මම C programming language එක මේ වීඩියෝස් ටික available කරා. ඒ ටික available කරන්න පුළුවන්. ඒ නිසා available කරා. ඒකත් ඕනනම් refer කරන්න පුළුවන්. අම් අම් මොන හරි විෂයයක් තිබුත් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් Gmail එකක් දාන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. Thank you for watching. Bye.